හරි. අපි කෙලින්ම කතාවට බහිමු. ශරීරයක් හදාගන්නකොට ගොඩක් දෙනෙක්ට මඟහැරෙන ඒත් ඇත්තටම ප්‍රතිඵල වෙනස් කරන්න පුළුවන් රහස් කෝඩ් එකක් ගැන තමයි අද මේ කතා කරන්න යන්නේ. ඒ තමයි පිටේ මාංශ පේශි හරියට පුහුණු කරන එක. සමහර වෙලාවට කෙනෙක් හොඳ බරක් ඔස්සනවා ඇති ඇබ්සෙමත් ලස්සනට පේනවා ඇති ඒත් පිට හරියට ට්‍රේන් කරලා නැත්නම් ඒ සම්පූර්ණ පේනුම හරියට ඇවිදින ප්‍රශ්නාර්ථ ලකුණක් වගේ. අනිත් අයට ඒක හොඳට පේනවා ඒ Tamanට මේක පේන්නේ නැති එකයි ප්‍රශ්නේ. මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක් කරන ලොකුම වැරද්ද. ජිම් එකට ගියාම කෙලින්ම යන්නේ කණ්ණාඩියේ ඉස්සරහට. ඊට පස්සේ පුහුණු කරන්නේ කණ්ණාඩියෙන් පේන දේවල් විතරයි. හැබැයි ඇත්ත කතාව නම් පේන දේ කියන්නේ සම්පූර්ණ චිත්‍රයෙන් භාගයක් විතරයි. දැන් බලන්න වම් පැත්තේ තියෙන්නේ හැමෝගෙම අවධානය දිනා ගන්න මිරර් මසල්ස්. ඒ කියන්නේ පපුව බයිසෙප්ස් උරහිස් වල ඉස්සරහ කොටස. ඒ දකුණ පැත්තේ තියෙන්නේ ඇඟේ නියම අතිවාරම. පිටේ ලැට්ස්, ට්‍රැප්ස්, කොන්දේ මාංශපේශි. ඇත්තම ශක්තිය ඇත්තම පෙනුම හැදෙන්නේ මෙන්න මේ අතිවාරම උඩයි. මේ ප්‍රශ්නේ තවත් දරුණු වෙනවා අපේ එදිනෙදා ජීවිතයේ පුරුදුත් එක්ක. දවසම ඩෙස්ක් එකට නැවිලා ඉන්න එක, ෆෝන් එක දිහා බලාගෙන ඉන්න එක, ඩ්‍රයිව් කරන එක මේ හැම දෙයකින්ම වෙන්නේ උරහිස් ඉස්සරහට ඇවිත් කොන්ද වකුටු වෙන එක, ටිකෙන් ටික ඇඟ ඉස්සෙක්ගේ හැඩයට එනවා. ඉතින් මේකට විසඳුම මොකද්ද? ශක්තිමත් පිටක් කියන්නේ හරියට ගේම් එකක චීට් කෝඩ් එකක් වගේ තමයි. නියම පෙනුමක්, නොසැලෙන ආත්ම විශ්වාසයක් සහ ඇත්ත බලයක් එකපාරම අන්ලොක් කරගන්න පුළුවන්. මෙන්න පළවෙනි චීට් කෝඩ් එක. V හැඩයේ පෙනුම. ගොඩක් අය හිතන්නේ ඉන සිහින්ව පෙන්වන්නම් බඩගින්නේ ඉන්න ඕන කියලා. ඒත් ඇත්තටම කරන්න තියෙන්නේ උඩ කොටස. ඒ කියන්නේ පිට පහල් කරගන්න එක. ඒක සරල ජ්‍යාමිතියක්. මේක හරිම සරලයි. මේ ත්‍රිකෝණයෙන් පෙන්වනවා වගේ උඩින් පළල් වෙනකොට පහළ කොටස ඒ කියන්නේ ඉන ඉබේම දෘශ්‍යමය වශයෙන් සිහින්ව පේන්න පටන් ගන්නවා. මේක හරිම බලවත් උපමාවක්. හොඳට හදපු පිටක් කියන්නේ හරියට හොඳට ඇදලා තියෙන දුන්නක තතක් වගේ. ඒකෙන් ස්වභාවිකම උරහිස් දෙක පස්සට ඇදලා ඇඟ කෙලින් කරනවා. ඒකෙන් ලැබෙන පෙනුම විතරක් නෙවෙයි, ඒකෙන් එන ආත්ම විශ්වාසයත් එක්ක මුළු ඉරියව්වම වෙනස් වෙනවා. හරි. දැන් අපි විසඳුම පැත්තට හැරමු. පිට හදනවා කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම අපි හදන දේ ගැන, ඒ කියන්නේ පිටේ තියෙන ප්‍රධාන මාංශ පේශි ටික ගැන සරලව තේරුම් අරන් ඉන්න ඕනේ. මෙන්න සරලම සැලැස්ම. ලැට්ස් කියන මසල්ස් වලින් තමයි පිටේ පළලා අර වින්ග්ස් හැදෙන්නේ. ඒකට ඕනේ vertical pulls. ඒ කියන්නේ උඩ ඉඳන් පහළට අදින ව්‍යායාම. traps සහ rhomboids වලින් පිටේ මැද ඝනකම හැදෙනවා. ඒකට ඕනේ horizontal rows. ඒ කියන්නේ ඉස්සරහා ඉඳන් පස්සට අදින ඒවා. ස්පයිනල් ඉරෙක්ටර්ස් කියන්නේ ඉරියව්ව කෙලින් තියාගන්න උදව් කරන කොන්දේ අතිවාරම. හරි. දැන් බලමු කොහොමද මේක හරියට කරන්න කියලා. මොකද ගොඩක් අය පිට ට්‍රේන් කරනවා. ඒත් ඒ කරන මහන්සිය අපතේ යනවා. අපි බලමු ඒ පොදු වැරදි ටික හදාගන්නේ කොහොමද කියලා. මෙන්න ප්‍රධානම වැරදි 3. 1. බර පැද්දීම. මසල්ස් වලින් නෙවෙයි ඇඟේ ගම්ම්‍යතාවයෙන් බර උස්සන එක. 2. අත් වලින් අදින එක. ව්‍යායාමයේ ඉවර වුණාම බයිසෙප්ස් රිදෙනවා. ඒත් පිටට මුකුත්ම දැනෙන්නේ නැහැ කියන්නේ ඕක තමයි. 3. සම්පූර්ණ පරාසය භාවිතා නොකරන එක. ඒ කියන්නේ මසල් එක උපරිමයට ඇදෙන්නෙත් නැහැ, උපරිමයට හකුලවන්නෙත් නැහැ. මෙන්න හරිම සරල ඒත් පුදුම විදිහට ප්‍රතිඵල දෙන දෙයක්. හුස්ම ගැනීම. බර පහළට යවනකොට ඒ කියන්නේ මසල් එක ඇදෙන වෙලාවේ හුස්ම ඇතුළට ගන්න. බර තමන් පැත්තට අදිනකොට ඒ කියන්නේ බලය යොදන වෙලාවේ හුස්ම පිට කරන්න. මේ රිද්මය හරියට අල්ලගත්තොත් ශක්තියයි පාලනයයි දෙකම වැඩි දෙනවා. දැන් අපි කතා කරමු වෘත්තීය මට්ටමේ උපක්‍රම කිහිපයක් ගැන. මේවායින් මනසයි මාංශ පේශියයි අතර සම්බන්ධය තවත් ශක්තිමත් කරගන්නත් කොන්දේ සෞඛ්‍ය ගැන හිතන්නත් පුළුවන්. මෙන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක්. කොහොමද මේ බයිසෙප්ස් වලට යන බලය අඩු කරලා පිටේ මසල්ස් වලට විතරක් ඉලක්ක කරලා වදින්න ව්‍යායාම කරන්නේ? උත්තරේ තමයි මංකි ග්‍රිප් එක. මේකෙදි කරන්නේ බාර් එක අල්ලනකොට මහපට ඇඟිල්ල බාර් එක යටින් වටේ යවනවා වෙනුවට අනිත් ඇඟිලිත් එක්ක උඩින් තියෙන එක විතරයි. මේ පුඩි වෙනසෙන් වෙන්නේ අත හරියට කොක්කක් වගේ වැඩ කරන එක. එතකොට අත්වලට යන පීඩන ගොඩක් අඩු වෙලා ඒ බර කෙලිම පිටේ මාංශ පේශි වලට මාරු වෙනවා. තවත් ප්‍රශ්නයක් තමයි ශරීරයේ දෙපැත්ත අසමතුලිත වීම. බාබෙල් එකකින් වගේ ව්‍යායාම කරනකොට ශක්තිමත් පැත්ත නිතරම දුර්වල පැත්තට උදව් කරනවා. විසඳුම ඒක පාර්ශ්වික පුහුණුව. ඒ කියන්නේ එක අතකට එක ඩම්බෙල් එකක් අරගෙන කරන one arm dumbbell rows වගේ ව්‍යායාම. එතකොට හැම පැත්තකටම තනිවම වැඩ කරන්න සිද්ධ වෙන නිසා අසමතුලිතතා මගහැරෙනවා. මෙන්න අවසානයේට කරන්න පුළුවන් දෙයක්. හැබැයි මේක මසල්ස් ලොකු කරගන්න නෙවෙයි කොන්දේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් දෙයක්. මේකට කියන්නේ ඩෙඩ් හෑන්ග් කියලා.
ව්‍යායාම සෙට් එක ඉවර වෙලා බායික් එක තත්පර 30ක් 60ක් නිකන් එලිලා ඉන්න දවස පුරාම ගුරුත්වාකර්ෂණය නිසා තෙරපිලා තියෙන කොඳුරට පෙළ නිදහස් වෙලා කොඳට ලොකු සහනයක් ලැබෙනවා. මේ උපුටා දැක්වීමෙන් මුළු කතාවම සාරාංශගත වෙනවා. පපුව පුම්බගන්නේ සමහර විට බීච් එකේ ෆොටෝ එකකට වෙන්න පුළුවන්. ඒත් ශක්තිමත් පිටක් කියන්නේ පැවැත්මට සහ ගෞරවයට. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතන්න. කරන පුහුණුවෙන් ඇත්තටම ගොඩනැගෙන්නේ ශක්තිමත් අත්තිවාරයක්ද? එහෙමත් නැත්නම් නිකම්ම මතු පිට පෙනුමක් විතරද?